තියෙන ප්‍රශ්න මතක් කරනකොට මොන මහන්සිද නන්ද? අනේ මන්දසේන ළමයිට උගන්වන්නත් ඕනේ. කණ්ඩ බොණ්ඩත් ඕනේ. එහෙන් කඩේ ණය පොතේ ණය එන්නම් වැඩි වෙනවා. ආයේ කඩේට ගිහිල්ලා ණයට බඩු ඉල්ලන්නත් මහ මොකද්දෝ වගේ. අයි කඩේ මුදලාලි මොන හරි කීවද? මොනවත් කිව්වේ නෑ සේන. ඒ වුණාට ඉතින් මේ ණය ටික ගෙවා ගන්න එපයි. මම මේ බැලුවේ කුලී වැඩකටවත් යන්න කියලා. මොකද්ද කීවේ? උඹ වැඩ වලට යන්න ඕනේ නැහැ. මං කොහොම හරි ණය ටික ගෙවලා දාන්නම්. එහෙම නෙවෙයි සේන. මං කුලී වැඩකට ගියොත් ණය ටික ගෙවලා ළමයිට උගන්වන්න හරි පුළුවන් නේ. අනිත් එක මං ගෙදරට වෙලා ඉන්න එකේ වැඩකට යන එක හොඳයි නේ. ළමිස්සියක් ගෙදර දාලා ගිහිල්ලා ඒකි බලා ගන්න කවුද එතකොට? ඒක නම් එහෙම තමයි සේන. ඒ වුණාට ඉතින් ඔයාට මැරිගෙන වැඩ කරන්නත් බෑනේ. අනිත් එක මං හවස් වෙද්දි ගෙදර එනවනේ. උන් දෙන්නට දැන් හොඳ නරක තේරෙනවනේ. මං බැලුවේ සුමනක් කළත් එක්කයි යන්න කියලා. නෑ. උඹ කොහෙවත් යන්න ඕනේ නැහැ. මට පුළුවන් කඩේ ණය ටික ගෙවලා දාන්න. අනේ සේන තව ටිකක් හිතලා බලන්නකෝ. අපිට මේ ණය කන්දරාවෙන් ගැලවෙන්න පුළුවන් නේ. මේ අද පොල් කරලා මුදලාලි කඩේ දෙන්න බෑ. අපි පොඩි උන් කියලා ඕක ගණන් අඩුවට ගන්න බෑ. එහෙනම් එයාගම පීටර් මුදලාලි කඩේට දෙමු බා. කොහොමද පොල් ගුණයක් කියලා දී ගත්තාම. එයාගමට අරයන එක තමයි ප්‍රශ්නේ. අරේ තමයි අදින්නේ. හරි බං. ඒක මොකක් හරි කරගමු. දැන් යමක පොල් ටී කඩන්න. මේ තුනපාල මාම වෙනවද කියලා බලපන් ඈ. අවුනොත් එහෙම දෙන්නම ගස්සෙටි. ගන්න නැති කෝක බෑටි. හරි බං. මම මේක බලන්න උඹ නැගපන්කෝ. බලපන් ඈ. මම බලන්න. වයිස් දෙල බං. ඕකක හැටි දන්නේ නැද්ද? ඕක අමු කුණා බා. පොලයක් දෙන්න. පාල කරේ. මේ පරිස්සම නැගපන් ඈ. ඔබ වැටුනොත් එහෙම නන්ද නැන්දක ඉන්න හම්බෙන්නේ. මාමේ කාගෙන් අහලත් අපි අනුන්ගේ අතු වල පොල් කඩන්නේ? තෝත් බහැපි බිමට. හරි තාත්තේ බහිනවා. තෝයි ගස් බඩ ගන්න අඬක් කඩා ගන්නද? නෑ තාත්තේ ඉස්කෝලේ පාඩමකට ගොක්කත්තක් කපාගෙන එන්න කියලා කිව්වා. ගොක්කත්ත? මම උඹලාට කියන්නේ නැහැ ගොක්කත්ත. බලපන් මේ ගමේ එකෙක් හරි උඹලා පොල් කඩනවා දැක්කොත් අපිනේ ගමේ වසලහමාර. ඔබට මං අද කරයන් තාත්තේ. ඇයි? බබලයන් ගෙදර. යනවද බා? කරයන්. තෝ හදන්න අපේ මූණේ දලි ගන්න. කොට මං අද හොඳ වැඩක් කරනවා. තෝ ආ ජීවිතේට පොල් කඩනවා? ඈ? තෝ පොල් කඩන්නේ නැද්ද කියේ? ඈ? නෑ. කොට මං අද හොඳ වැඩක් කරලා අතරේ. ගොක්කත්ත කපගන්න කියේ. බලපන් තෝ හින්දා අපේ මූණේ දලි ගන්නවනේ තෝ. ඇයි අම්මේ අර මුදලාලි මාමා කිව්වේ අය ණයට ඉල්ලන්න එපා කියලා? කලින් මෙච්ච ණය ටික ගෙවා ගන්න බැරි වුණානේ. ඒ ටික ගෙවනකන් අය ණයට ගන්න එපා කිව්වේ. මම මේ තාත්තත් එක්ක උදේ කතා කරේ කුලී වැඩකටවත් යන්න කියලා. එතකොට ඔය ණය ටික ගෙවා ගන්න පුළුවන් වෙයිනේ. අනේ අම්මේ එතකොට මායි අයියයි ගෙදර තනියමනේ. මං හවසට එනවනේ. උඹලට අයියත් එක්කන් ඉන්න පුළුවන් නේ. අනිත් එක තාත්තත් ඔය අහල පහල ඉන්නවනේ. අම්මේ අර අයියා නේද? ඒක මොකේ ගහක බඳලා? යමන් බලන්න.
මේ වෙලා තියෙන්නේ. අනේ බේ මේක ගනින්කෝ. අනේ කවුද උඹව ගස් බැන්දේ? අනේ තුවාලද උඹට? අනේ මගේ කොල්ලා. කවුද උඹව ගස් බැන්දේ? ඔයාගේ ස්වාමියා තමයි. මොකක් තාත්තා එහෙනම් අම්මේ අනිවාර්යෙන්ම අයියා මගෝඩි වැඩක් කරන්න ඇති. ඇත්ත කීපන් මොකද්ද උඹ කරේ? නෑ මම නිකමට වගේ පොල් ගා කරන නගිනවා තාත්තා මව දැකලා ගෙට ගැව්වා. නිකමට පොල් ගස් නගින්න. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ඈ මේ මොකද්ද කියපන්කෝ? ඇත්ත කියපන් තොපි හොරපොල් කැඩුවා නේද? කාත් එක්කද කැඩුවේ කියපන්කෝ? රංගත් එක. රංගත් එක්ක? තොටතෝගේ නමත් අමතකයි නේද? අනේ යකෝ තොපි හින්දා පාරක බහැලා යන්න බෑ අපිට. තොපිට උගන්නන්න කොච්චර දුක්කින්දත් වැඩක් නෑ. මේක ලියන්න මලිතිය දීපියෝක. අනේ මන් දන්නේ මුංගේ පළම්බට එපා වෙනවා. සමසේ නම් හැදෙන්නේ නෑ අයියේ. බලනවකෝ සමසින්ද අම්මටත් එපා වෙලා තියෙන්නේ. ඒ මාව ලේලා බලයන්කෝ. මල් රහි සීතල මල් රසේ මල් මදහස මන්දකේ මොකද සමන් වෙලා තියෙන්නේ මොනවා කරනවද මන්දා නෑ ඉතින් තනියෙන් ඉන්නවා දැක්කින් දාවේ. තනියෙන් ඉන්න තෝ මං තමුසෙත් එක්ක ඉන්න වෙයි ආ එරමිනිය මේ කෙල්ල මෙම මොන රහකට කනවද මන්දා. කන්න බැයි නම් දෙන්න ඉතින් මෙච්චර රහ දෙයකට රහ නෑ කියන ඔයාලා වගේ අය ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා මොකද ඉතින් සංවේදී ඉන්ද්‍රියන් අක්‍රිය වෙලක් දන්නේ නෑනේ අනේ මේ මලිතේ ආමේ ඒක නෙමෙයි අපේ අයියා ඔය ගුණපාල මාමගේ වත්තෙන් හොරපොල් කැඩුවා කියන්නේ ඇත්තද? අපි හොරෙන් කැඩුවේ නෑ. ඒක තමයි අයියව තාත්තා ගස් බැඳලා තිබ්බේ. සේන මාම ලනුව ගද්දින් ඒකනේ මං දුවගෙන ආවේ. ඒ කියන්නේ තමුසේ බයිගොල්ල වගේ පැනලා ආවද? අනේ මන්දා තමුසෙලා කරන වැඩ වලින් පාරවත් බහැලා යන්න බැරි වෙනවා අපිට. මලිතේ ඉන්නකො වෙච්ච දේ කියන්න. අනේ මේ සමන් ඔයාලගේ බයිලා අහන්න ඕනේ නෑ මට. ගෑණි කුලී වැඩකට යන්න හදනවා. මං කොහොමද ඒකේ යවන්නේ? ණය කන්දත් එන්නෙන්නම වැඩි වෙනවා. ටවුමේ රස්සාවකට හරි යන්න වෙයි වගේ. දුප්පත් වෙලා මොන කර්මයකට ඉපදුනාද දෙවියනේ.